මේ vlog එක තමයි ඔයාලා note එකෙන් බලන්න බැරි වෙන වීඩියෝස් තමයි. අපි ඔෆිස් එකට යන ගමන් ඉන්නේ ඔන්න ඉස්සරහා ඉන්නවා යාවන වීසියක් උඩ නැගලා කණිය දාන එන්නේ. කණිය දාන හෙල්මට් එක. මේ කොල්ලොන්ට දෙන හෙල්මට් එක. අපි ඔෆිස් එකට ගිහින් සෙට් එකව. එල්ඩියක් ගන්නවා අපේ යනවා. අද මේ වීඩියෝ එකේ නෝඩි ප්‍රොඩක්ෂන් එකෙන් අපි අලුත්ම කරපු වීඩියෝ එක. හැබැයි ඒක අපි YouTube දාන්නේ නැහැ. අන්න ඒ නිසා ඔයාලට මගේ vlog එකෙන් ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. කාටවත් කියන්න එපා. මේක රහසක් විදිහට තියාගන්න. යාළුවනේ බෙමියාගේ vlog එක daily vlog එක අපේ DB edit කරන එක මං ඉන්නේ. රාතල්ලා ගන්න මේකේ ඔයාලට පුලි කෑල්ලම දාන්නේ නැහනේ. මේ කෑල්ල දාලාද? පුලි දාන්නේ නැහනේ. ඔයාලා vlog එකේ දකින්න නැති පාට් එකක් පෙන්නන්න. අර බඩ ගා හරියදා. සෙක්සි කෙල්ල එක්කගේ නතර පාට් එකක් තියෙනවා. ඔයාලට ඉන්න වෙන්න. ඔයාලට ඉන්න වෙන්න. ඔයාලට ඉන්න වෙන්න. අයියෝ මම කැමරේ උඩට ගියා. Seksi dunia. ඔයාලට බෙමියාගේ vlog එක බලන්න බැරි කියලා තමයි මම මේ වෙන්නේ. ඒ නිසා subscribe කරන්න. ඒ වගේ. මෙතන vlog එක edit කරන අර ජනියා නේ. ඒක පේන්නේ ඕනේ වෙන්නේ. යාළුවනේ මෙතන vlog එක edit කරනවා. මේ vlog එක තමයි ඔයාලා note එකෙන් බලන්න බැරි වෙන වීඩියෝස් තමයි මෙහෙම අපි share කරන්නේ. සංසර්ගයට ප්‍රිය ක්‍රීඩා ලෝඩිනි අසන්නනි. ඉතින් අද දවසේ කුමක්ද? අද දවස තමයි සංසර්ග දිනය නමින් හඳුන්වා තිබෙන දවස. ඉතින් අද සංසර්ග දිනයට සමගාමීව පවත්වනු ලබන මහා සංසර්ග සංගාවය 2025 නේ. අඩෝ සෝරි මම ඒ බං වයි කීපාර කියන්නද බං? ඌ මොනවාරි හදන ගම හිටියේ දෙපසක් නේ. සරක් වේවා සංසර්ගයට කැමති ඔබ සියලු දෙනාට. ඉතින් අද මේ සංසර්ග ඔයාලට ඊයේ කිව්වනේ මම ට්‍රේඩ් කරන්න ස්ටාර්ට් කරනවා කියලා. මම ඊයේ $1000ක් දාගෙන තමයි ස්ටාර්ට් කරේ. මෙහෙමයි හරිද? මම මේක කරේ මොකද මට සාමාන්‍ය නොලෙජ් එක තියෙන හින්දා මේ ලෙවල් එකට මම ඔයාලට කරන්න කියලා කියන්නේ නැහැ. එතකොට මේකේ මම එන්ට්‍රීස් ටික හෝල්ඩ් කරන් හිටියා. හරිද? මෙච්චර ඇත්තට මම මෙච්චර ලොකු ප්‍රොෆිට් එකකට යන්නෙත් නැහැ. මේ මාකට් එක සෑහෙන්න බයි වුණා. ඒ බයි වුණින්ද තමයි මම මේක තියාගෙන හිටියේ. එන්ට්‍රීස් ටික අල්ලන් හිටියේ ස්ටොප් ලොස් එකේ එන්ට්‍රි පොයින්ට් එකට ගෙනilla. එතකොට අවුලක් නැහැ. රිස්ක් එකක් එහෙම ලොකුවටත් නැහැ. මොකද එන්ට්‍රි පොයින්ට් එකේ වැදිලා හරි ක්ලෝස් වෙනවා සෙල් වුණොත් එහෙම. අනිත් එක මාකට් එකේ දැන් තියෙන අප්ඩේට් එකත් එක්ක බයි වෙන සීන් එක තමයි තියෙන්නේ. ඒ නිසා මම දැන් හරියටම ක්ලෝස් මෙතනින් බයි ටික අරගෙන මෙන්න මෙතනින් අරගෙන ක්ලෝස් කරා. එතකොට මම ඕවරෝල් කැච් කරලා දිනවා පිප් ඔක්කොම බැලුවොත් එහෙම 580ක් විතර. පිප් 580ක් කැච් කරලා තියෙනවා එක එන්ට්‍රි එකකින්. එතකොට එන්ට්‍රීස් තියෙන්නේ සාමාන්‍යයෙන් තියෙන 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි තියෙන්නේ. එන්ට්‍රීස් 11යි අරන් තියෙන්නේ. ඉතින් ඇත්තට මේ වගේ ප්‍රොෆිට් එකක් හැමදාම ගන්න බෑ. මේවාර අර කලාතුරකින් හම්බෙන chance long term hold කරන් ඉඳලා ගන්න පුළුවන් ඒවා. ඉතින් yes මේ ටික තමයි මම පටන් ගත්තේ. මම මේ WhatsApp channel එකේ නම් මේකේ අප්ඩේට් එක දුන්නා. මම ඒකේ balance එක වහලා දැම්මේ මේ නිකන් මට හිතුණා ඉතින් එකක් ඕනේ නැහැ. මෙන්න මේ විදිහට තමයි මම start කරේ. මම කොහොමද මගේ target එක තියෙනවා මේක තව මාස 2ක් ඇතුළත කොහොම හරි කරලා 10000ක් කරන්න. අයි බලමු කොහොමද මේ journey එක යන්නේ කියලා. $100ක් දාගෙන කට්ටිය මෙහෙම එකපාරට ප්‍රොෆිට් ගන්න බෑ ඇත්තටම. පොඩ සාමාන්‍ය මනි මැනේජ්මන්ට් එකකට යමු. මම මේක ඇත්තටම මේක මමත් ටිකක් අර වැරදි පොයින්ට් එකක්. මොකද මේ අර long term hold කරන් ඉඳලා අර ඒ කියන්නේ ඔයාලට උනත් දෙන අර මතේ පොඩ්ඩක් අවුල් වෙනවා. සහ අර මං අර ඒ විදියට මම මෙතන කරේ අර මං මට හම්බෙච්ච opportunity එකෙන් තමයි මම වැඩේ කරේ.
එහෙම නැතුව අර වෙන දෙයකට නෙමෙයි. ඒ නිසා ඔයාලා මේ විදිහට කරන්න යන්න එපා. අපි බලමු try කරමු මේ වගේ දවසුත් ඉස්සරහට එයිනේ. එතකොට අපි එකතු වෙලා ට්‍රේඩ් කරමු. ඔයාලට මම පල්ලෙහා කමෙන්ට් එකේ පින් කරලා දාලා තියෙනවා. account එක හදාගන්න ඕන විදිහේ වීඩියෝ එක. ඒක බල්ලි වල ඔයාලා account එක හදාගන්න පුළුවන්. account එක හදාගෙන ඔයාලට පුළුවන් ඔයාලට පුළුවන් account එක හදාගන්න. මම ඒකේ links ටිකයි ඒ ඔක්කොම ටික දාලා තියන්න. ඒ වීඩියෝ එකේ විදිහට link එක බලලා ඊට පස්සේ ඔයාලට අර මම එතන කියනවා මේ ඔයාලට account එක හදාගද්දී account එක හදාගන්න ඕනේදී account එක හදාගන්න ඕන වෙද්දී මම ඔයාලට කියනවා මේ මොකක්ද දන්නවද කියන්නේ account එක හදාගන්න ඕන වෙලාවේදී මම ඔයාලට කියනවා link එකක් කියලා. මම ඒ link එක ඒ වීඩියෝ එකේ comment එක pin කරලා තියන්න. එහෙම නැත්නම් එහෙම නැත්නම් ඔයාලට අපේ WhatsApp channel එක තියෙනවනේ. WhatsApp channel එක දන්නවනේ. WhatsApp channel එකට join වෙන්න WhatsApp channel එකේ තියෙනවා ඒ link එක. ඒ link එකෙන් එහෙම නැත්නම් 072 293 57 53 නම්බරේ මැසේජ් එකක් දාලා link එක ඉල්ල ගන්න පුළුවන්. link එක ඉල්ලගෙන ඔයාලට ඒ link එකකින් account එක හදන්න ඕන විදිහේ වීඩියෝ එකක් මම ඔයාලට දාලා තියෙනවා. ඔයාලට account එක හදන්න විදිහ දන්නේ නැත්නම් ඒ නම්බර් එකට මැසේජ් එකක් දානවා. ඔයාලට ඒකට අපේ admin panel එකෙන් එවයි link එක. ඊට පස්සේ account එක හදාගන්න. ඊට පස්සේ අපේ තියෙනවා PDFs ටිකක් තියෙනවා. ඒ ටික බලලි බලලා ඔයාලට educate එක ගන්න පුළුවන් සහ අපි guide කරනවා. ඉතින් signal service එකත් එක්ක set වෙලා ඉන්න. yes මම හිතනවා මේක ටිකක් ලංකාවේ මිනිස්සුන්ට කෙලින් කියන දේවල් ටිකක් වෙයි කියලා. මොකද මේ මගේ audience එකට නම් හංගන්න ඕනේ නැති ඉන්න. ෂෙයා කරේ. හයි බලමු මොකක්ද තත්ති කියලා. දිනේ නිවිති කරගෙන පවත්ව ලබන මහා සංසර්ග තරඟාවලිය. ඉතින් ඒ අයිබා මම මෙච්චරලා බලන් ඉන්න ඔබ කියන එන්නකම් මට කියන්න. අයියෝ මම දැන් කිව්වේ සංසර්ග තරඟාවලිය 2025 ගියදී වරෙන් කියලා. 2025 ගියදී දෙන්න නේද? 2025. අර 5FM scene එක අතල්. අපි යමු බලන්න මේ තරඟකරුවන් පස් දෙනා හඳුනා ගන්න ඔයගොල්ලෝ දන්නවා මේ තරඟකරුවන් පස් දෙනා මේ තරගයෙන් ජයග්‍රහණය කරන මේ තරඟකරුවන් පස් දෙනාගෙන් ජයග්‍රහණය කරන තරඟකරුවා එතන කට්ටක් very hard උත්තර ළඟට ගන්න ඉබාවා well wide save අර වඳුරෙක් වගේ පේනවා changing room බත්තානේ ජුවන් නැකේ කියලා රකා වාගේ වලින්ද ජුවන් ඔව් ජුවන් කියන්නේ කො ක්ලිප් එක දැන් ඒ ෂොට් එක පටන් ගන්න නෑ ඔබ අන්තිමට නේ ඔබද අර උඹේ අන්තිම මම එනකොට නිදා අන්නේ ඕකේ ජුවන් නැකේ යාර රවුල් එක බස් එක ඉලා තියෙනවා බැගල විපි අර පඩි පෙර පියන්න ගිහිල්ලා මුරු අර මස්සක් කියන්නේ එන්නේ ඒ ටයිප් එක යන්නේ අපි හොල් මෙහෙම කරන් ඉන්න අපිට ඇවිල්ලා ඇවිල්ලා පරිසටේ මුල්නේ මෙහෙම ඇඟ පෙන්නන්න අර පස්සේ පිටිපස්සේ අර පල්ලෙහා රංගිත් බස් කියන්නේ ලස්සනයි උඩ ෆොටෝ එකක් වදිනවා ක්ලැප් ආතල් හරි දැන් තරගකරුවන් සියලු දෙනා හඳුනාගෙන අවසానයි දැන් තියෙන්නේ තරග කොන්දේසි ඔබ වෙත දැනුම් දෙන්න මේ බබා මට පොඩි උදව්වක් ඕනේ. අර රටවල් වලින් ඇවිල්ලා තියෙන තරගකාරයොත් එක්ක මට ෆොටෝ එකක් ගන්න පුළුවන්ද? ඉන්ස්ටා දාන්න. It's okay baby ඔබේ සැප මගේ සතුටයි අපි දැන් ඔෆිස් එකට ඇවිල්ලා සාමාන්‍යයෙන් මාස දෙකකට වඩා වැඩි. ඔව් මාසයකට වඩා වැඩි. සාමාන්‍යයෙන් මාස එකමාරක් වගේ වෙන්නේ. එතකොට අපි මේ වෙනකොට මේ ඔෆිස් එක ඇතුලේ කරපු වැඩ සෑහෙන්න තියෙනවා. Oh my god. අපි මේ ඔෆිස් එකේ කරපු වැඩ ගොඩක් තියෙනවා. මේ අපි අසල්වැසින් හරි හොඳයි. මේ පල්ලේ ඉඳන් සුපිරි. වෙල්ඩන්. ඇත්තටම මේ ඔෆිස් එකේ අපි කරපු වැඩ ගොඩක් තියෙනවා. මේ ඔෆිස් එකේ කරපු බිස්නස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ඒ බිස්නස් නෙවෙයි. අපි අපේ එඩිටින් බිස්නස් එක ඉක්මන් එඩිට්ස් ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන ඕනම කන්ටෙන්ට් එකක් අපිට කියලා කරව ගන්න වීඩියෝ එක එඩිට් කරව ගන්න. එතකොට තව ඔයාලට කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. අපේ සෝෂල් මීඩියා ෆලෝ කරලා නැති සෙට් එක ඒ කියන්නේ මගේ Instagram එක ෆලෝ කරලා නැති සෙට් එක Instagram එක කියලා ෆලෝ කරගන්න. මොකද අපි ඒකේ මොකක් හරි වැඩක් කරන්න ඕනේ ඉස්සරහට. මොකක් හරි බිස්නස් අයිඩියාස් ෂෙයා කරන දෙයක් කරන්න ඕනේ. ඒ නිසා come on Instagram එකේ පැත්තේ දුවල කියලා ෆලෝ එකක් දාන්න. ඒ ටික තමයි ඉතින්. thank you vlog ටික බලනවට අනික ඔයාලා එහෙම vlogs ටික බලන එක තමයි සෑහෙන්නම වටින්නේ. daily vlogs බලනවා කියන්නේ nice. very nice. සාමාන්‍යයෙන් එක person කෙනෙක් වටේ audience එකක් ඉන්නවා කියන්නේ ඒක තමයි කරගන්න බැරි ගොඩක්ම බැරි අමාරු දෙයක්. ඉතින් thank you so much ඔයාලා මේ වීඩියෝ බලනට. big respect.
ඒව කපලාට නොවන්ඩි මේ ෂොට් එක. වන් ටේක් යන්න ඕනේ බං. අනේ මට පොඩ්ඩක් අර ඒ බාලේ මදාලා දෙන්නේ නේ. හරි බං ඔය සංසර්ග දිනේ කියද්දි නාවේ. සංසර්ග මේ පවත්න මහා සංසර්ග. එද්දි බෝධි පුටුවට අර පස්සේ ඒ ෆොටෝ එක මේකෙන් ගොඩක් කළා දාන්නේ මත අප්‍රමත් දාපන්. අඩ මේ වෙතම ලස්සනයි ඒක වයින්නවා මන් දැන් මේක හරියට. ඕක රැහෙන්නේ නැති කියලා මං හිතනවා මම අර ගන්නවා කිව්වා. මම කිව්වේ නෑ එහෙම. ඒ කියන්නේ ගන්න ෆොටෝ ඩික් ගන්න මේ කට්ටිය. ඒවම තම්මේල් එකටත් දාන්න පුළුවන්. අඩ මා ලස්සනයි ඊය තැලවෙන එක වැටුණා ඔන්න දොර ලොක් කරා. මෙතන පල්ලෙහා මේ දාලා පාරේ ගාන දෙකක් මරු පාරේ ඉඳන් තමයි බං කරුණ දුන්නා නේ පාරට යන්න. අන්ද ඊට පස්සේ පාර ගානින් තමයි ජයකොඩිගේ මේ ගෑණිය දැන් බෑනේ. රිජෙක්ට් එක කළා. බැලුවද? ජේකොඩි. යුවා කැමති ඇන්ටිව බැලුවා. ආ දෙක. ඊ ඕකට වුණා දැන්. කියන එක එහෙනම් වන් ඔක තමයි ජුවා. හොඳට නෑවියාංග බෑ එහෙම ගහන්න නෑ බං. එහෙම ඒ කොහෙද අල්ලගත්තේ බං. අවුල් ගියා. ඒ කොහෙද අල්ලලා ගමු. මට දැන් අවුල්. මට දැන් උඹේ නෙමෙයි සෙට් එක ඉරක් මනින්න. මගේ මෙහෙ ලෙවුවොත් එහෙම ගලවන්නේ. ආ එතන අලවා. ඔහම අලවා. ඒ රටවල එහෙම දා මුණී බං. අවුල් එක ගන්න බෑ යට පේන්නේ නෑ බං. එතන නම් පේනවනේ එක්ක මේ දේශ. ඔය ඒ හරියට මේ. ඒ ටාන්තා. ඒ සමහරවිට නඩුවක් වටින වැඩක් කියවන්ගේ නඩුවක් වටින වැඩක් ලයික් මිලියනක් විතර යන වැඩක් කොහොමද මේ කොහෙන්ද චීනේ නේද? ජපානේද? චීනේ. නෑ මේම ඉන්දියන් ඕඩි මුලින්ම ඉස්සරහිට ඉන්දියන් එක අය ඉතින් ඉන්දියාව රීජියනා කියන්නේ දාන ප්‍රොෆයිල් එක ගොඩ ඉතින් කොහොමද ඉන්දියන් 20ක් 30ක් විතර යුස් එකක් දියා අතරලා නඩු දාති කොහොමද නඩු දාති ආදල්ලා. අවුරුසිය තියාගෙන ඉන්නවා කෝල් එක එනවලු පාතාල තාල හබ්බි කියනවා ටික චරින් චරියවලු ඇවිත් උණු හැම තැනින්ම ඉතින් මදි රාමේ දීලා දෙකලා ඉන්නේ උනේ දැන් අවුරුසිය හරි දැන් මේක හරි එනවා කියන්නේ හබ්බි කියනවා පාතාල තාල දල මට මාද්‍ය ඉතිරන සත වාටේ කරන්න බෑ වෙනම හත් දෙනෙක් ගෙන්න ගන්න හලිදී නේද? වෙනම හත් කොල්ලු කුඹරියා ගම්ම ඔය ඉන්නේ මම ඕන තරම්. ඔව් කාසි යාලා හේරෝ යනියා 2 1 ස්ලෝ මෝෂන් හරියා. තාල තාල දැන් මටම ආසතන උතුරන්න සත්‍යකි මන්දන ආසතන දැන් නාන පාතාල තාල අන ආ ඒ තව ටික ළඟින් ගහන්න බෑ ඉක්බා. කෙල්ලගේ වීඩියෝස් බලන්නේ කෙල්ල ඇලර්ජික් යාට පාතාල තාල දෙල මටම ආල මම ඉතුරන සතඩකි මටම ආල තෙල තාල තාල දෙල නාන නාන නන නාන නාන නන නා තාල තාල දෙල නාන තමයි අවුල එතන ඉතින් මං උත් කරේ නේ. නාවත් ගන්න නැද්ද? ආ ඊට පස්සේ පාතාල තාල තන තාල දාල ලල 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 ලට තාල ලාල ලාල ඒ උඹලා එහෙන් යද්දි බං එහෙ මුණ මෙහෙට මෙහෙ බලපන්. අයි බං නැත්තම් මේ පෝට්‍රේට් එක යනවා. මම ගොනෙක් වගේ ආව අන්තිම අවුලන්නේ නැසි. ඒ තාව පොඩ්ඩක් ඇඟ පේන්න ගන්න. ඒ තාව පොඩ්ඩක් අම්පුල සන්නාදයක් දෙන්න ක්‍රීඩා ලෝලිනි සංසර්ග ලෝලිනි ලොග් එකේ බෙවින්ද හැරෙව්වේ 7යි 6ට දැන් 10ක් පසු වෙලා දින වෙලාව තාම දත්ම දිනවා. බලයි හරක් ඉතින් අපි සතුටින් ඉන්නවා. අද ලොග් එකේ ඔයගලන්ට දැනෙන්නේ නැති ලොකු වෙනසක් මම උදේ 7යි 6ට ලොග් එක ආරම්භ කරේ. අඩේ මම නැක්කම වීඩියෝ එකක් ගන්න මූ වීඩියෝ එකේ අහංගෝ මූ කැමරේ තියන මූ ඇවිදින උඩට ලැජ්ජේ කතා කරනවා මේකේ. අද උඩට ලැජ්ජේ එඩිට් කරලා දාන කියලා. එඩිට් කරලා ලොග් දාන. ඒ චානල් වැඩ කරන්න මම මට අදාළ නැහැ. මම මාසිකින් දාන්නේ ওই වීඩියෝ එක. මෙයාගේ channel එක subscribe කරලා. ඔව් මගේ channel එක subscribe කරලා මට කමෙන්ට් එක ගේන්න ශක්තිදායට වාසනාව දාන්න. මුන් දෙන්න දෙ පැයක් කිරෝ තාවර කල්ලගෙන. ඌ වෙන කාවරි ආතල්ලේ කරගන්න මුට කියන්නේ නැහැ නේ ඌ වෙන කාවරි ආතල්ලේ කරගන්න. ඊයේ මම ඔයාලට වීඩියෝ එකක් දැම්මනේ ට්‍රේඩ් කරන කැමති කට්ටිය මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා accounts එක අදව ගන්න කියලා. මම එතකොට තේරුම් ගත්ත එක දෙයක් තමයි ඔයාලට knowledge එක නැහැ. ඉතින් මට හිතුණා ඔයාලට signal service එකකුයි knowledge එකයි share කරන්න පුළුවන් නම් මෙමයි. මම ඒක තව business partner කෙනෙක් එක්ක collab වෙලා තමයි වැඩක් කරන්නේ. එතකොට මේ industry එකේ මට මාර experience ඇති වුණාට ඒවම collab වෙන එක්කෙනාට මාර experience තියෙනවා. එහෙම වැඩ ටිකක් තියෙනවා ඔයාලට signal service එකකුයි ඔයාලට free ඉගෙන ගන්න පුළුවන් platform එකකුයි හදලා තියෙන්නේ. මම හිතුණා ඒක දැම්ම ඔයාලට දෙන්න වෙයි කියලා. මට හිතුණා ඊයේ මට එන calls එක බලද්දි අපි
ඒ සිස්ටම් එකත් යමු කියලා. ඉතින් මෙහෙමයි. එතකොට fully education side එකත් ඔයාලට හදලා දෙනවා. සහ signal service එක share කරනවා. මෙහෙමයි. ඔයාලා බලන්න ඇයි මේවා free දෙන්නේ කියලා. මෙහෙමයි. ඔයාලා account එකක් හදන්න ඕනේ අපේ link එකකින්. එතකොට අපිට commission fee එකක් තමයි add වෙන්නේ. එතකොට ඔයා loss වෙන ඔයා මෙහෙමයි. හරිද? අපි signal service එක මෙහෙම හිතන්නකො. $100 100ක් දාලා මේ අපේ ලංකාවේ මතයන් මම කඩන්න හදන්නේ. $100 100ක් දාලා ඔයා invest කරලා ඉවරලා ආවා මේකට එනවා. අපේ ලංකාවේ මිනිස්සුන්ගේ ගොන් ගතියක් තියෙනවා. signal services වල හැමෝම loss කරවන්න හදන්නේ කියලා. හරිද? මේ හිතන්නකො. ඔයා profit කරොත් තමයි අපිට fee එකක් add වෙන්නේ. හරිද? ඔයා profit ගන්න තමයි අපිට fee එකක් add වෙන්නේ. එතකොට ඔයා $400ක් $500ක් profit කරොත් එහෙම ඒකෙන් ඔයාගේ $15 10ක් විතර ගියොත් එහෙම commission එකක් විදියට ඒක ඔයාට අවුල් නම් ඔයාට ඒ $500 හොයන්න උදව් කරපු signal එකක් නිසා නම් ඔයා trade කරන්නේ. ඔයා මේ මිනිස්සයා දුන්න education එක නිසා නම් ඔයා ඒ profit කරන්නේ. අර එයාට එහෙම පොඩි fee එකක් ගියාම නිකන් ඔයාට අවුල් වගේ නම් ඔයා account එක හදන්න එපා. ඔයාට එහෙම ලංකාවේ මිනිස්සුන්ට ඒකත් අවුලක් විදියට දකිනවා. මම ඒකයි ඒක share කරේ. මම දන්නවා මගේ audience එකට මොලේ දින set එකක් ඉන්නේ. එතකොට ඔයාලා ඒ වගේ ගොන් කතා කියන්නේ නැහැ කියලා මම දන්නවා. මම කියන්නේ $100ක් දාලා ඉන්න කට්ටිය ගොඩක් ඉන්නවා. 500ට වඩා වැඩි කට්ටියක් vote කරලා තියෙනවා. $10ක් vote තියෙනවා 100ක් විතර. ඉතින් මම ඔයාලට පොඩි රික්වෙස්ට් එකක් කරන්නේ. කොයි වෙලාවවත් account එක wash කරගන්න එපා. signal කොච්චර දුන්නත් education එක කොච්චර දුන්නත් ඔයා කරන mistakes නිසා මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා හරිම ඉවසීමෙන් හොඳ mind එකකුත් එක්ක හොඳ plan එකකුත් එක්ක පොඩියට වැඩි grow කරගෙන යමු. $100 දාන් ඉන්න කට්ටියටත් එහෙමයි. $1000ක් ඉන්න කට්ටියටත් එහෙමයි. $5000ක් දාන් ඉන්න කට්ටියටත් එහෙමයි. ඒ නිසා හරිම step by step යන්න ඕනේ මේක. මමත් trade කරනවා. එතකොට ඒ signal වලට මම trade කරනවා. එතකොට මම share කරනවා මගේ vlogs වල කොහොමද එදා දවසේ ගත වුනේ කියලා. ඉතින් මම invite කරනවා ඔයාලට මම කියපු දේ තේරුම් ගනී කියලා. signal service එක කියන්නේ ඒක. ඒක ඇවිල්ලා මේ මාර එකක් නෙමෙයි. signal service එකක් කරන මිනිස්සෙක් free දෙනවා කියලා මොන හරි කියනවා නම් එයාට fee එකක් add වෙනවනේ. එතකොට එයා ඔයාලට නිකම්ම දෙනව නෙමෙයි. එයාට fee එකක් add වෙනවා. එතකොට ඒ මිනිස්සයාත් earn කරනවා. එයාත් earn කරනවා. එතන issue එකක් නැහැ. මම දකින්න විදියට. ඒක ඔයාලා තේරුම් ගන්න විදිය අනුව තමයි. ඔයාලට earn ගන්න help එකක් දෙනවා වගේම මමත් එක පැත්තකින් business එකක් grow කරනවා. මොකද අපි හැමෝම දුවන්නේ chain එක. අපි හැමෝම කැමති එක earning methods හදාගන්න. ඉතින් මමත් කැමති. ඔයාලා trade කරනවා වගේ මමත් earning method එකක් හදාගන්නවා. ඉතින් මගේ ඉන්න audience එකට මට හොඳ දෙයක් දෙන්න පුළුවන්. අපි මේ විදිහට වැඩ කරමු. මම ඔයාලට update කරන්නම් කොහොමද ඒ වැඩ ටික වෙන්නේ කියලා. vlog එකත් එක්ක set වෙලා ඉන්න. අනිවාර්යෙන් daily video set එක බලන්න මිස් කරන්න නැතුව. මොකද හෙට දාන වීඩියෝ එකත් ඔයාලට සෑහෙන වැදගත් වෙන්න පුළුවන්.